අයබෝවන් සුබ දවසක් ඔබ සාදරයෙන් පිළිගන්නවා ආශ්‍රිත ආයුර්වේදෙට. අපි අද කතා කරන්න යන්නේ ગેස්ට්‍රයිටිස් රෝගය සම්බන්ධව. මේක ආයුර්වේදයේ ඌර්ධවගත අම්ල පිත්ත විදිහට සැලකනවා. විශේෂයෙන්ම මේකෙද වෙන්නේ අපේ ආමාශයේ පවතින ලයිනින් වල එහෙම නැත්නම් ආමාශය විද්‍යාව ඇති වෙන ප්‍රධාන තත්ත්වයක් නිසා තමයි ગેස්ට්‍රයිටිස් කියන රෝග තත්ත්වය ඇති වෙන්නේ. ස්ටොමක් ලයිනින් වල ඇති වෙන ඉන්ෆ්ලමේෂන් තත්ත්වයක් කියලා මේක හඳුන්වන්න පුළුවන්. එතකොට මේකේ ප්‍රධාන ආකාර තුනක් විදිහට අපිට සලකන්න පුළුවන්. එකක් acute gastritis, දෙක chronic gastritis, තුන erosive gastritis විදිහට සලකන්න පුළුවන්. අපි බලමු මේ gastritis රෝගය ඇති වෙන්න බලපාන හේතු මොනවද කියලා. unhealthy and irregular eating habits තියෙනවා. මේ කියන්නේ චෞකාරක්ෂිත නොවන අප්‍රමෝද ආහාර රටාවක් පවතිනවා නම් ඒ කෙනෙක්ගේ gastritis රෝගය ඇති වෙන්න පුළුවන්. ආහාර ජීර්ණය ක්‍රමවත්ව සිද්ධ වෙන්නේ නැත්නම් ඒ අයගේ gastritis ඇතිවෙන්න ඕවර් ඊටින් එකක් තියෙනවා. අධික ආහාර ගන්න කෙනෙක්ගේ gastritis ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම එකින් එකකට නුසුසු ආහාර අධිකුවාද ඉස්සොක් කාලයක දැල්ලොක් කාලා අදින්දා කකුලොක් කාලා ඒ වගේ නිතර උෂ්ණ ආහාර පරිභෝජනය කරනවා නම් එහෙම නැත්නම් රෙඩ් මීට් වගේ ඒවා නිතරම පරිභෝජනය කරනවා නම් ඒ කෙනෙක්ගේ gastritis ඇතිවීමේ අවදානම වැඩි වෙනවා. ඇගේ ප්‍රතිශක්තිකරණය දුර්වලතාවයක් පවතිනවා නම් ඒ කෙනෙක්ගේ මේ විශේෂයෙන්ම gastritis ඇතිවීමේ හැකියාවක් පවතිනවා. නිසි ආකාරව පිළියෙල නොකළ ආහාර වර්ග පරිභෝජනය, නිතරම ඇල්කොහොල්, කෝපි, ටී වගේ දේවල් නිතරම පාවිච්චි කරනවා නම් ඒවා නිතරම බයෙන්, දුකෙන්, කේන්තියෙන්, කනගාටුවෙන්, ආතතියකින් ජීවත් වෙන කෙනෙක්ගේ gastritis ඇති වෙන්න පුළුවන් හැකියාව පවතිනවා. සමහර පාවිච්චි කරන ఔෂධ නිසා gastritis ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඇසිඩ් කාන්දේ එන ඖෂධ වර්ග බලපාන පුළුවන්. උදාහරණයක් විදිහට NSAID drugs වල non-steroidal anti-inflammatory drugs වල ඒ කියන්නේ diethylmethane sodium ඊට පස්සේ Brufen, aspirin වගේ ඖෂධ වලට gastritis එන්න පුළුවන්. ඊට අමතරව අපේ ඇගේ පවතින biological rhythm එක නිද වැටීම. ඒ කියන්නේ අපේ කොන්ඩි මැරීම හින්දා එහෙම නැත්නම් අපේ අවේලාවේ ආහාර ගන්න පිළිවෙලක් පවතිනවා. අද ඒ කියන්නේ අපි මොකද උදේ කෑම කනවා 6ට, හෙට කනවා 10ට, අනිද්දා කනවා ආයෙත් දව වේලාවක ඒ වගේ අප්‍රමාද විදිහට අපේ ආහාර රටාවල් ගන්නවා නම් සහ අපි නිදා ගන්න වෙලාව මොකද අපිට ඒක වෙලාවක තව දවසක තව වෙලාවක දවල් දුදී ගන්නවා. අන්න ඒ වගේ අක්‍රමාති විදිහට පවතින ජීවන රටාව නිසා අපේ ඒ පවතින සාමාන්‍ය බයෝලොජිකල් රිදම් එක බිඳ වැටීම නිසා gastritis ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කෑම කාපු ගාම කෙනෙක් අදිටව ජලය පානය කරනවා නම් මේක gastritis ඇති වෙන්න හැකියාවක් පවතිනවා. ඊට අමතරව ජලය අඩුවෙන් පාවිච්චි කරනවා නම් ඒ කෙනෙක්ගේ gastritis ඇති වෙන්න පුළුවන් හැකියාවක් පවතිනවා. සමහර ඇලර්ජිස් නිසා gastritis ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට කෙනෙක්ට පාන් පිටි වගේ ආහාරයක් ගත්තාම එන ඇලර්ජික් රියැක්ෂන් එකක් එක්ක බඩේ දැවිලි ඇති වෙන්නේ හැකියාවක් පවතිනවා. මෙන්න මේවා සාමාන්‍ය gastritis වලට හේතු වෙනවා. gastritis වල රෝග ලක්ෂණ ගත්තොත් එහෙම කෙනෙක්ට ආහාර රුචියක් ඇති වෙන්න පුළුවන්. වමන යාම වෙන්න පුළුවන්. ඔළුව කැක්කුමක් එන්න පුළුවන්. කරකැවිල්ල වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. බඩේ අපහසුතාවයක් නැත්නම් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. අද නිකන් යම් වෙලේක බෑඩ් ටේස්ට් එකක් ඇති වෙන්න පුළුවන් කියාවක් පවතිනවා. නිතරම කනක තෙලීමක් සිද්ධ වෙන්න පුළුවන්. යුරින් පාස් කරද්දී එක්ක දැවිල්ලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අධික රසණයක් වගේ අපහසුතාවයක් තමන්ට දැනෙන්න පුළුවන්. නිතරම ඇඟට අසනීප ස්වභාවයක් අපහසුතාවයක් නිතර රැකෙන්න පුළුවන්. ඉක්කාව ඇති වෙන්න පුළුවන්. නිතරම බර්ඩ්ස් යන්න පුළුවන්. මොකද එනවා කියන්නේ බර්ඩ්ස් යන්න පුළුවන්. මේවා සහ අපේ ඇඟේ වේට් එක බොහොම ඉක්මනට චේන්ජ් වෙන්න පුළුවන්.
මලපා පිට කරන එක්ක කෙනෙක්ට වාර ගන්න වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරවිට කොන්ස්ටිපේෂන් ඇති වෙන්න පුළුවන්. මේවා තමයි සාමාන්‍යයෙන් ગેස්ට්‍රයිටිස් වල රෝග ලක්ෂණ. විශේෂයෙන්ම අපි ආයුර්වේදයේදී මේ ગેස්ට්‍රයිටිස් රෝගය ආයුර්වේදයේ විදිහට සඳහන් වෙන්නේ ඌර්ධවගත අම්ල පිත්ත විදිහට. මේකෙදි වෙන්නේ අපේ ශරීරයේ පවතින පිත්ත දෝෂ වෘද්ධියෙන් ශරීරයේ ආමාශය ආමුක භාවය වැඩි වෙලා ඇති වෙන රෝගයක් විදිහට මේ ඌර්ධවගත අම්ල පිත්ත රෝගය සලකන්න පුළුවන්. දැන් මේකෙදි කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ආහාර ජීර්ණය සඳහා ශරීරයේ පිත්ත දෝෂය අවශ්‍යයි. ඒකට හේතුව මේ අපේ ආහාර ජීර්ණය සිද්ධ කරන ප්‍රධාන කොටසක් තමයි ජඨරාග්නිය කියලා කියන්නේ. ඒකට මේ ජඨරාග්නියේ ක්‍රියාකාරීත්වය ශරීරයේ පවතින මේ පිත්ත දෝෂයන් සමගම. ඒකට පිත්ත දෝෂය වැඩි වුණාම ජඨරාග්නිය හොඳින් ක්‍රියාත්මක නම් ආහාර හොඳින් ජීර්ණය වෙනවා කියන සංකල්පයක් එන්න පුළුවන්. නමුත් උදාහරණයක් විදිහට අපි හිතමු මෙහෙම. එතකොට ආහාර කෙනෙක්ගේ ජීර්ණය කරන්න අවශ්‍ය කරන එනර්ජි එකේ පර්සන්ටේජ් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි ආහාරය ජීර්ණය කරනකොට බඩේ තියෙන හයිඩ්‍රොක්ලෝරික් ආම්ලයේ තියෙන ආම්ලිකතාවයක් පවතිනවා. ඒතකොට මේ ආම්ලිකභාවය අසාමාන්‍ය විදිහට ආම්ලික පැත්තට බර වුවොත් ඒකන් අපේ ආහාරයේ ජීර්ණය නිසියාකාරව සිද්ධ නොවෙන්න බලපාන්න පුළුවන්. අසාමාන්‍ය ලෙස මේ pH එකේ වැඩිවීමක් සිද්ධ වුණත් ඒකත් ආහාර ජීර්ණයට බලපාන්න පුළුවන්. ඒ හින්දා විශේෂයෙන් මේ ජඨරාග්නිය නිසියාකාරව ක්‍රියාත්මක වීම මේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට මහත්තරයක්. ඒතකොට පිත්ත දෝෂය වැඩි වුණාම ජඨරාග්නියේ ක්‍රියාකාරීත්වය අධිකව වැඩි වෙන්න පුළුවන්. මෙන්න මේ ජඨරාග්නියේ ක්‍රියාකාරීත්වය වැඩි වීමත් සමග ආහාර ජීර්ණය සඳහා පවතින බඩේ පවතින අම්ලය එහෙම නැත්නම් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ නිෂ්පාදනය වැඩි වීම සිද්ධ වෙන්න පුළුවන්. මේකත් සමග බඩේ ආම්ලිකතාවය වැඩි වෙලා මේ අපේ බඩේ තියෙන ස්ටොමැක් ලයිනින් වලට හානි වීම සිද්ධ වෙනවා. මෙන්න මේ හින්දා ආයුර්වේදයට අනුව ગેස්ට්‍රයිටිස් රෝගය ඇතිවීම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ગેස්ට්‍රයිටිස් රෝගයේදී බටහිර විද්‍යානුකූලව යොදාගන්නේ බොහෝ වෙලාවට සිම්ප්ටොමැටික් ට්‍රීට්මන්ට් එකක්. ඒ කියන්නේ බඩේ අනුශ්‍රාවය නතර කරනවා. తాවකාලිකව ඒ වලට අනුශ්‍රාවය අඩුවීම තමයි සිද්ධ කරන්නේ. එහෙම නැත්නම් ඇන්ටැසිඩ් වගේ දෙයකින් ඒවලට රෝගය පාලනය කරනවා. නමුත් මේකෙදී ආයුර්වේදයේ යොදා ගන්නා ප්‍රතිකාර පද්ධතිය විශේෂ වන්නේ මේකෙදි මේ අම්ලශ්‍රාවය වෙන්න හේතුව අපේ ශරීරයේ පිත්ත දෝෂය උදේ වීම. එතකොට මෙන්න මේ පිත්ත දෝෂය සාමාන්‍ය තත්ත්වයට ගෙන යාම වලින් අපේ ශරීරයේ ස්වභාවිකවම අපේ ආහාර ජීර්ණයට සුදුසු මට්ටමට අපේ ශරීරයේ මේ අපේ ආමාශයේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිෂ්පාදනය වීම සිද්ධ කරනවා. මෙන්න මේකත් එක්ක දීර්ඝකාලීනව අපිට ආයුර්වේද ප්‍රතිකාර වගේ ગેස්ට්‍රයිටිස් සඳහා සුවයක් ලබා ගන්න පුළුවන්. අපිට මේ ඖෂධ ප්‍රතිකාර පද්ධතිය අවසන් කිරීමෙන් පසු නතර කරාට පස්සේ නැවත ગેස්ට්‍රයිටිස් රෝගය ඇතිවීමේ සම්භාවිතාවය බොහෝ දුරට අඩුයි. මේ හින්දා විශේෂයෙන්ම ආයුර්වේද ප්‍රතිකාර පද්ධතියක් ગેස්ට්‍රයිටිස් රෝගය සඳහා යොදා ගැනීමෙන් විශේෂ ප්‍රතිලාභ රෝගයන්ට ලැබෙනවා. එකක් ඖෂධ නිසා ඖෂධ දීර්ඝකාලීනව ගැනීමෙන් ශරීරයේ වෙන හානි වළක්වා ගැනීම සහ දීර්ඝකාලීනව ඖෂධ භාවිතා නොකර සිටීමෙන් තමගේ ආර්ථිකයට වෙන ලාභයක් මේකෙන් ආයුර්වේද ප්‍රතිකාර මගින් තමට උදා කරගන්න පුළුවන්. ඒකට හේතුව දැන් ගොඩක් වෙලාවට ગેස්ට්‍රයිටිස් වගේ රෝගයකට බටහිර ප්‍රතිකාර ගන්නකොට බොහෝ දීර්ඝකාලීනව ඔමෙප්‍රසෝල්, පැනටොප්‍රසෝල් වගේ බෙහෙත් වර්ග දීර්ඝකාලීනව යොදා ගන්න. නමුත් හරියට ආයුර්වේද ප්‍රතිකාර පද්ධතියක් මාස 2-3ක් වගේ කාලයක් හරියට පිළිවෙලට රෝගියෙක් පාවිච්චි කරොත් මේ රෝග තත්ත්වය සමහන් කරගන්න පුළුවන්. සහ මේ ඖෂධ ඊට පස්සේ නොගෙන මේ රෝගය නැවත ඇතිවීම වළක්වා ගැනීමේ හැකියාවක් පවතිනවා. අපිට කිසිම රෝගයක් කෙනෙක්ට කියන්න බෑ නිට්ටාවට සුව කරනවා කියන තත්ත්වය. ඒකට හේතුව දැන් රෝගියා නැවතත් මේ රෝගය ඇති වෙන්න ආධාර කරන සාධක ටික සැපයුවොත් ગેස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවන්. හැබැයි රෝගියා නිසියාකාරව තමගේ ආහාර පිළිවෙත් නිසියාකාරව සහ තමගේ මානසික මට්ටම නිසියාකාරව පවත්වා ගත්තොත් ඖෂධ භාවිතයකින් තොරවම දීර්ඝකාලීනව මේ ગેස්ට්‍රයිටිස් රෝගය සුව කර ගැනීමේ හැකියාව පවතිනවා. අපි
ආයුර්වේද ප්‍රතිකාරවලදී විශේෂයෙන්ම මේකට යොදා ගන්න විශේෂ ප්‍රතිකාර පද්ධතියක් පවතිනවා. මේකෙදී ශරීරයේ මේ වෘද්ධි වෙලා පවතින පිත්ත දෝෂය නැවත යටපත් කර ගැනීම සඳහා පාවිච්චි කරන ඖෂධ සහ ශරීරයේ ආමාශයේ පවතින ස්ටොමැක් ලයින් වල තියෙන ප්‍රදාහ තත්ත්වය වළක්වා ගැනීමට යොදන ඖෂධ විදිහට ආහන දෙකකට වෙන් කර ගන්න පුළුවන්. එතකොට මේ ස්ටොමැක් ලයින් වල තියෙන ඉන්ෆ්ලමේෂන් එක දුරු කර ගැනීම සඳහා අපි විශේෂයෙන්ම ඔය කයිෂෝල් ගුරුකුල චන්ද්‍රාප්‍රභා වගේ ඖෂධ ඊට අමතරව විෂ්ණු ක්‍රාන්ති වගේ කෂාය වර්ග මේකට යොදා ගැනීම සිද්ධ කරනවා. අපි දැන් මරුන් ગેස්ට්‍රයිටිස් රෝගී සඳහා සුදුසු ආහාර පාන මොනවද කියලා අපිට උදේට හැමදාම වගේ උදේට අපිට මෙඩ්ටි එකක් වෙනකොට උදේට දියබත් එකක් ගන්න පුළුවන් නම් විශේෂයෙන්ම මේ ગેස්ට්‍රයිටිස් රෝගී සඳහා ඉතා වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි මේ දියබත් එකක් අපි හදන්නේ බොහෝ වෙලාවට අපි රාත්‍රියේදී මේ ඊල්බත් කියලා කියන්නේ ඒ කියන්නේ රාත්‍රියේදී උයපු බත් එකෙන් කොටසක් කරගෙන ඒකට ලුණු ටිකක් දාලා එන්න නැත්නම් ගම්මිස් වගේ ස්වල්ප පොඩි ප්‍රමාණයක් ඇඩ් කරලා සහ අනිකුත් ඒකට අවශ්‍ය කරන කලබල එකතු කරගෙන අදන ආහාරයක් තමයි දියබත් කියන්නේ. මේ දියබත් වල විශේෂයෙන්ම හොඳ ප්‍රෝබයෝටික් ඇක්ෂන් එකක් තියෙනවා. මෙතකොට මේ ප්‍රෝබයෝටික්ස් නිසා අපේ ශරීරයට හිතකර බැක්ටීරියා හොනින් වර්ධනය වෙලා ආහාර ජීර්ණය ක්‍රමවත් වෙනවා. මේ ඉන්න දියබත් වගේ එකක් හැමදාම උදේට ටික කාලයක් ගන්නවා නම් විශේෂයෙන්ම ગેස්ට්‍රයිටිස් රෝගියට ඉතාම වැදගත් වෙනවා. ඊට අමතරව අලිගැට පෙර, පළතුරු වර්ග, අලිගැට පෙර, කෙසෙල් වලින් සමහර අයට සමහර කෙසෙල් වර්ග වලට ગેස්ට්‍රයිටිස් එන්න පුළුවන්. උදාහරණයක් විදිහට සමහර අයට ඇඹුල් කෙසෙල් වලට ગેස්ට්‍රයිටිස් එනවා. සමහර අයට නැහැ. ඒ හින්දා තවන්ට කෑවම තවන්ට ગેස්ට්‍රයිටිස් වැඩි වෙනවා වගේ දැනෙන පළතුරු වර්ග තියෙනවා නම් ඒවා අනන්තර කරලා අනෙක් පළතුරු වර්ග ගන්න එක හොඳයි. අනෙක හොඳ තන්තු සහිත ආහාර වේලක් ගන්න පුළුවන් නම් ඒ කියන්නේ ෆයිබර්ස් බහුල ආහාර වේලක් ගන්න පුළුවන් නම් ඒකත් ગેස්ට්‍රයිටිස් රෝගී සඳහා ඉතාම වැදගත් වෙනවා. මේක නූඩල් සහිත ආහාර වර්ග පාවිච්චි කරනවා නම් අපිට මේකෙන් හොඳ ෆයිබර්ස් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ආහාරයට නිතරම කොළමැල්ලුම් පලා ජාති නැත්නම් කොළ සම්බෝල වර්ග ગેස්ට්‍රයිටිස් රෝගී සඳහා වඩා වැදගත් වෙනවා. ඊට අමතරව කොළ කැඳ වගේ දේවල් යොදා ගන්න පුළුවන් නම් වඩාත් ગેස්ට්‍රයිටිස් රෝගී සඳහා සුදුසුයි. වෙලාවට කෑම ගන්න පුළුවන් නම් ඒක ඉතාම වටිනවා. ඒ කියන්නේ අපේ ඇඟේ බයොලොජිකල් රිද්ම් එක නිසි ආකාරව අපේ ආහාර ජීවන පද්ධතිය පවතින බයොලොජිකල් රිද්ම් එක හරියට මේන්ටේන් කරන නිසි වෙලාවට නිසි ප්‍රමාණයට ආහාර ගන්නවා නම් ඒක ඉතාම වැදගත් වෙනවා ગેස්ට්‍රයිටිස් රෝගය වළක්වා ගන්න. කෑම කාපු ගාම වතුර ගොඩක් බොන්නේ නැතුව පොඩි ප්‍රමාණයක් දීලා කෑම කෑවට පැයකට විතර පස්සේ හොඳින් වතුර පානය කරනවා නම් ગેස්ට්‍රයිටිස් රෝගය වළක්වා ගන්න වැදගත් වෙනවා. අපි දැන් බලමු මේ ગેස්ට්‍රයිටිස් සඳහා නුසුදුසු ආහාර මොනවද කියලා. විශේෂයෙන්ම පාන් පිටි බහුල ආහාර ગેස්ට්‍රයිටිස් රෝගී සඳහා හිත කරයි. ඒ හින්දා ગેස්ට්‍රයිටිස් රෝගීන් පාන් පිටි ආශ්‍රිත නිෂ්පාදන ආහාරයට නොගන්නවා නම් ඉතාම වැදගත් වෙනවා. ඇල්කොහොල් භාවිතය නිසා ગેස්ට්‍රයිටිස් වැඩි වෙනවා. සිගරට් පාවිච්චි ධූම්‍රපානය නිසා ગેස්ට්‍රයිටිස් වැඩි වෙනවා. ඒ වෙලෙන් අපි මිදෙනවා නම් වැදගත්. සමහර පළතුරු වර්ග විශේෂයෙන්ම අධික ඇඹුල් සහිත පළතුරු වර්ග ඇඹුල් අඹ වගේ දේවල් ගොඩාක් ඇඹුල් අමුඹ වගේ දේවල් වලට ગેස්ට්‍රයිටිස් එන්න පුළුවන්. නිතරම අච්චාව වර්ග පාවිච්චි කරනවා නම් සෝස් වර්ග වලට ગેස්ට්‍රයිටිස් වැඩි වෙන්න පුළුවන්. ඒවා නතර කරනවා නම් වඩාත් හොඳයි. අපුගාම අපි නින්දට යනවා නම් මේකත් ગેස්ට්‍රයිටිස් ඇතිවීමට හැකියාවක් වටිනවා. ඒ හින්දා අපි කෑම කාපු ගාම නිදා ගැනීමෙන් වළකිනවා නම් කෑම කාලා අනුම තරමේ පැයක්වත් ගියාට පස්සේ අපි නින්දට යනවා නම් ඒකත් ગેස්ට්‍රයිටිස් රෝගී වළක්වා ගැනීම සඳහා වැදගත්. මෙන්න මේ ආකාරයෙන් හොඳ ආහාර පාන සහ විහරණ අපේ ශරීරය පවත්වා ගැනීමෙන් අපිට පුළුවන් මේ ગેස්ට්‍රයිටිස් රෝගයෙන් අත් මිදෙන්න. ස්තුතියි.